සිත නිවන කතා. අම්මා ගායි අංකල්ගේ බෝට්ටුව වලපන් චේරියෝ සාජ. අංකල් කැරියාත ලැගන් නියමයිනේ. සිත නිවන කතා සිත නිවන කතා සිත නිවන කතා. බානරගොල්ල බයිසිකල් පදිනවා කොච්චර ලස්සනයි. සුන්දර බෙල්ජියම් බලාගෙන ශ්‍රී ලාංකික ජනතාව. යා හරියට පදින්න බෙල්ජියම්. සෝරි බයිසිකල්. සිත නිවන කතා දොරකඩ නිවන. සමහර දොරකඩ මෙහෙම දැන්. මොකුත් නැහනේ. දිට්ඨ ධම්ම වේදිනිය online. Did you see guys? දිට්ඨ ධම්ම වේදිනිය online. දැන් පෙන්නනවා දොරකඩ ෂෝ. මෑණි සමග සසල කලකිරීම. ගිහින් බලන්න. ආසයිද? උමටද සොබනියේ කඳුළු සලන්නේ හේතුව මම නොදානිම් ලාල 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 ලා ගිරිහෙල් අරඹේ ඇති මාගේ නිවසට මම ඔබගෙන යන්නම්. දැන් නරියෙකුටවත් කතා කරපන්. අයියෝ සංසාරේ දැක්කත් කැඳ නෑ යකෝ. දැක්කද වෙච්ච දේ? දැක්කද අම්මා සත්තයි. මං කිව්වේ දෙයියෝ ලං කරගෙන මිනිස්සුන්ට පලි ගහන්න යන්න එපා. අනිවිඩ කොනිවිඩ කරන්න යන්න එපා. දෙයියෝ ඉන්නේ උඹලගේ තරහ පරිමාණ නෙමෙයි. අවසාන වෙන්නේ අකුලගෙන දොරකඩට වෙලා උඩ බලාගෙන ඉන්න. අනිත් ෆෝන් එකෙන් බිම් බලාගෙන ලයිව් එකක් දාගෙන මෙහෙම බලන් ඉඳලා මෙහෙම කර කර ඉන්න. නූගත්කමේ ප්‍රතිමූර්තිය දොරකඩ ඉන්න බලාගනින්න. මම නම් රටේ ජනතාවට එකයි කියන විශේෂයෙන් TikTok සමාජ මාධ්‍ය ජාලාවේ ප්‍රමුඛ අනිත් හේනම සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් වලට මම කියන්නේ එකයි. ඔය දිස්ටි විකාර පිස්සු කොළම වඳුරු දේවතාවිය නොහොත් ඌරු බියුටි කියන ගෑණිගේ වන්නම සහ මිනිස්සුන්ගේ තියෙන ප්‍රතිචාර බලාගෙන ඔයාලට පුළුවන් සමාජ ජාලා ඕනම සමාජ ජාලාවක ඒකේ සම්බන්ධ තියෙන දේවල් වලට ගිහලා සමස්ත පොදු ජනයා කියලා තියෙන දේවල් වෙලාවක් කරන් ඔයාලා කියවන්න. ඔයාලගේ ලේත් පිරිසිදු වෙයි. ඔයාලටත් දේවල් ජීවිතේට දෙයක් ගන්න පුළුවන් වෙයි. ස්ත්‍රියක් විදියට ගූ කනකොට සමාජයේ සමස්ත ස්ත්‍රී සහ පුරුෂ ප්‍රජාව දෙගොල්ලම විසින් දක්වන ප්‍රතිචාර. ඒගොල්ලන්ගේ තියෙන රුචිකත්වය අකමැත්ත කැමැත්ත දෙකම බලා ගන්න පුළුවන්. මේක පොඩි ළමයින්ට උනත් හොඳයි. සමාජික වැඩිහිටි කාන්තාවක් අම්මා කෙනෙක් වෙච්ච ගෑණියක් කොහොමද හැසිරෙන්න ඕනේ කියලා. ඒ වගේ දකින්නේ මිනිස්සු කියන්නේ මං කියපුවානේ. ඔය මිනිස්සු මං කවුරුත් දන්නේ නැහැ. මිනිස්සු ਵਿਚාරය කරලා තියෙන්නේ පෙන්වලා දීලා තියෙන්නේ ඒ ගෑණිගේ චරිතය. ඒ ගෑණිගේම වීඩියෝ වලට මිනිස්සු ලියන්නේ නැතු මම දීපු එකට නෙමෙයි ලියන්නේ. එතකොට ගෑණියක් විදියට කොහොමද සමාජ ජීවත් වෙන්න ඕනේ කියන ඔයාලට ඕන තරම් සමාජ ජාලවල මං කියන්නේ බලන්න ඕනේ. දැන් ඕන තරම් පේජ් වල තියෙන මේ දවස්වල වල පත්‍රේ බලනවා වගේ හවසට ඒකක් බොන ගමන් කියවන්න. එතකොට ජාතික ඌරු බියුටි ගූ කන හැටි ඔයාලට බලා ගන්න පුළුවන්. හරිම සතුටුයි දැක්කාම ඒවා බලන්න මට වෙලාවක් නැහැ. සමහරලාට බලනවා දැක්කාම හිතන අනේ දෙයියනේ මන් නොදැක්ක පැති මේ ගෑණි ගැන මේ රටේ ජනතාව දැකලා තියෙනවද කියලා.